අයිබෝන් මම සුරේෂ් රත්නායක අද රටේ මේ වෙනකොට ව්‍යාජ වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් බිහි වෙලා තියෙනවා. ව්‍යාජ වෛද්‍ය සභා විශාල සංඛ්‍යාවක් බිහි වෙලා තියෙනවා. මේත් එක්ක ශ්‍රී ලාංකික ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් එකක් වන විශිෂ්ට වෛද්‍ය සේවයක් ලබා ගැනීමේ අයිතිය මුලින්ම උල්ලංඝනය වෙලා තියෙනවා රටේ. එතකොට මේකට ප්‍රධානම කාරණා කීපයක් විශේෂයෙන්ම බලපාන්නේ ව්‍යාජ වෛද්‍ය සභා. එතකොට විශේෂයෙන් මේ ගැන කතා කරද්දී ව්‍යාජ වෛද්‍ය සභා ගැන කතා කරනකොට සමාගම් මැදුරේ වෛද්‍ය සභා සහ වෛද්‍ය කියන නම අපභාවිතා කරලා ව්‍යාජ වෛද්‍ය සභා නිර්මාණය කරගෙන මුදලට වෛද්‍ය වෘත්තිකයන්ගේ ඩෙන්ටිටි කාඩ් සහ ඒ වගේම ලියාපදිංචිය ලබා දීම සිද්ධ කරනවා රටේ. මේවා විකිණෙන්නේ මුදලට සාමාන්‍යයෙන් 1,50,000 ඉඳලා 1,05,000 දක්වා මුදලකට අලෙවි වෙනවා. කරුණාකරලා අපි නව රජයෙන් ඉල්ලා සිටිනවා මෙවැනි අක්‍රමිකතා නැවැත්වීම සඳහා අනපනත් නැවත සංශෝධනය කරලා බලාත්මක කරන ලෙස. ඒ වගේම විශාල වශයෙන් අපි දන්නවා ඇතරම රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ ලියාපදිංචි වෙන්න ඕන විශ්වවිද්‍යාලයක් නිර්මාණය වෙන්න. එතකොට නමුත් අද වෙලා තියෙන්නේ අනීතික මාර්ග වලින් පාරම්පරික වෛද්‍යවරුන්ට අධ්‍යාපනය ලබා දෙන පවසමින් 5,6ට අලෙවි කරන හොර ව්‍යාජ සහතිකපත් නිකුත් කරන ආයතන රටේ බිහි වෙලා තියෙනවා. ඒ වගේම ව්‍යාජ වෛද්‍යවරුන්ට අමතරව බිහි වෙනවා තවත් මහාචාර්යවරු ආචාර්යවරු බිහි වෙලා තියෙනවා. මේ ගැන පරීක්ෂණ කරන්න ඕනේ. ඒ වගේම ලක්ෂ ගණන් මුදල් අය කරමින් අහිංසක මිනිස්සු රවට්ටමින් ඔවුන්ගේ ජීවිත අනතුරේ දාන තත්ත්වයක් අද රටේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට කරුණාකරලා අපි නව රජයේ බලයටපත් වෙද්දී අපි අපේක්ෂා කරා මේ දූෂණ අක්‍රමිකතා වලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න. ඒ නිසා ගරු ජනාධිපතිතුමාගෙනුත් ගරු සෞඛ්‍ය ඇමතිතුමාගෙනුත් කාරුණික ඉල්ලා සිටිනවා මේවට අයිති අනපනත් නැවත සංශෝධනය කරලා මෙවැනි ව්‍යාජ හොර වෛද්‍යවරු බිහිවීම නතර කරන්න කටයුතු කරන්න කියලා. මොකද අද වෙනකොට ආයුර්වේද සහ සිද්ධ යුනානි අංශවලින් ව්‍යාජ වෛද්‍යවරුන් 1,50,000කට වැඩිය රටේ විවිධ ප්‍රදේශවල වෙදකම් වල නිරත වෙනවා. ඒ වගේම අර මේ ළඟදී ආందోලනයකට ලක් වුණා වගේ තැඹිලි කපුවන් නිර්මාණය වෙලා තිනවා. මොවුන් අහිංසක කාන්තාවන් ලිංගික වද හිංසනයට ලක් කරලා අපේ රටේ ඉන්න ජනතාවගේ මූලික අයිතිවාසිකම් සියල්ල උල්ලංඝනය කරමින් කටයුතු කරනවා. කරුණාකරලා අපි ඉල්ලන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න, හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කරන්න, අපිට සහාය වෙන්න. අපි වැඩ කරන්නේ සංවිධානයක් හැටියට මේ දේවල් වළක්වලා නියම පාරම්පරික වෛද්‍යවරයාට අයිති තැන අරන් දෙන්නත්, ඒ වගේම ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයාට හිමි ස්ථානයක් රටේ ස්ථාපනය කරලා ඔවුන්ට වෙන අගතියෙන් වළක්වලා මේ රටේ මහජනතාවට නියම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලැබීමට සැලැස්වීම තමයි අපේ අරමුණ. බොහොම ස්තුතියි.